හායි මගේ සෙට් එක කොහොමද ඔයාලට? ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද අපි කොයින් එකක් හෝ ටෝකන් එකක් ඇනලයිස් කරන්න තෝරගන්න කලින් මාකට් එක ප්‍රෙඩික්ට් කරන්න කියන එක ගැන. ඒ කියන්නේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක හඳුනගන්නේ කොහොමද කියන එක ගැන තමයි මේන්ලි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මම ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් කෙනෙක් නෙවෙයි. මේ මම ෂෙයා කරගන්නේ මගේ ට්‍රේඩින් ජර්නි එකේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මගේ සෙට් එක ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕන දේ. මම කරන දේ මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඒක ඕගොල්ලොත් ඒ විදිහට කරන්න. ඉතින් මගේ සෙට් එක මුලින්ම මම කරන්නේ දවස පටන් ගද්දී මෙන්න මේ මදර් කොයින් එක සිලෙක්ට් කරගෙන පොඩ්ඩක් මාකට් එකේ ට්‍රෙන්ඩ් එක බලන එක. ඉතින් මෙතනදී මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ මොකක්ද කියන එක. දැන් ගොඩක් අයට ගැටලුවක් ඇති. මේ ඇවිල්ලා මම මගේ විදිහට ඇනලයිස් කරන විදිහ. ඉතින් මේක මම කාලයක් පුරාවට ඇනලයිස් කරපු ඇනලයිස් එකක්. ඉතින් මේක one day chart එකෙන් තමයි daily chart එකෙන් තමයි මම ඔයාලට පෙන්නලා දීලා තියෙන්නේ. ඉතින් මේකේ මම අප්ඩේට්ස් ඔයාලට දීලා තියෙනවා. මෙන්න මේ මාකට් එක මූව්මන්ට් එක මේ 1,25,000 ලෙවල් එක වදිද්දිත් මම කිව්වා මේ ලෙවල් එකේ මාකට් එක bearish වලට හැරෙන්න පුළුවන් කියන එක. මේක ෆ්‍රී ගෲප් එකේ අප්ඩේට් එකක් විදිහට ෂෙයා කරලා තියෙනවා. ඉතින් මේක මෙතනදී මම පෙන්නලා තියෙන්නේ මේ bearish divergence එකක් කන්ෆර්ම් කරගෙන තමයි මේ bearish trend එක මාකට් එක අරන් තියෙන්නේ. ඉතින් මෙතනදී දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි ඉරි කෑලි වලින් කොහොමද ඔයාලා මාකට් එකක් ප්‍රෙඩික්ට් කරන්න කියලා. ඉතින් මෙතනදී මම කතා කරන්නම් වැදගත් පොයින්ට් එකක්. මගේ සෙට් එක මෙතනදී මේ ඉරි කෑලි වලින් අපි කරන්නේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක මේ ලෙවල්ස් වලදී මාකට් ඩ්‍රොප් වෙන්න පුළුවන් කියන එක ප්‍රෙඩික්ට් කරගන්න එක. ඒක මාකට් එක අපි වොච් කරනකොට සහ එක්ස්පීරියන්ස් එක අරගෙන ඉදිරියට එනකොට අපිට ඒක තේරුම් යන දෙයක්. මාකට් එක බැලුවහම මේ විදිහට තමයි මාකට් එක මූව් වෙන්න තියෙන්නේ කියන එක අපිට හිතාගන්න පුළුවන් වෙන එක. ඉතින් මේක මෙතනදී මෙහෙම වෙන්න නම් ලෝකේ තත්ත්වය මේකට බලපානවා. ඉතින් මෙතනදී මේ හැම කැන්ඩල් එකක්ම ගොඩක් අය දැන් හිතාගෙන මේ ඉරි කෑලි වලට මාකට් එක මූව්මන්ට් ගන්නෑ තමයි. නමුත් මේ මාකට් එක ගෙනියන්නේ සෙලර්ස්ලා සහ බයර්ස්ලා. මේ සෙලර්ස්ලා සහ බයර්ස්ලා කියන්නේ කවුද? අපිට. ඒ කියන්නේ මේ මාකට් ඕඩර්ස් වලට තමයි මේ මාකට් එක රන් වෙන්නේ. ඉතින් අපි මේ මාකට් එකේ කියන්නේ මේ ගේම් එක ප්ලේ කරන නිසා තමයි මේ මාකට් එක මේ විදිහට මූව් වෙන්නේ. ඉතින් එතකොට මේ මාකට් එකේ මගේ සෙට් එක අපි හරි පොයින්ට්ස් අඳුන ගන්න ඕනේ. එතකොට මේකෙදී අපි මාකට් මේකර්ස්ලා ලික්විඩිටි ගන්න තැන් මේවත් ඔයාලා පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේක ඔයා මාකට් එක රීඩ් කරන්න පුරුදු වෙන්නේ කාලයත් එක්ක. ඉතින් ඒකට ඔයා කාලයට ඉඩ දීලා දිතර ඒ කියන්නේ ඩේලි මාකට් එක වොච් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේක ඔයාට තේරුම් යන්න නම් ඔයා ඩේලි මාකට් එක අනිවාර්යෙන්ම ඔයා ඉගැන වොච් කරන්න ඕනේ. එතකොට මාසයක් ඔයා වොච් කරලා ඊළඟ මාසේ මේ හරිය මාකට් එක තියෙනවා. දැන් ඔයා මේ වගේ ලෙවල් එකේදී මාකට් එක වොච් කරනවා. ඊට පස්සේ මාසයක් විතර මාකට් එක වොච් කරන්න නැතුව ඉඳලා මේ වගේ ලෙවල් එකට ඇවිල්ලා මාකට් එක ආයෙත් මාසෙකින් විතර ඔන්න ඔයා මාකට් එක වොච් කරනවා කියන්නේ. එතකොට ඔයාට මේ මාකට් එක කියවන්න බැහැ තමයි. එතකොට මේ මාකට් එක කියවන්න නම් මේ මාකට් එක රීඩ් කරන්න නම් ඔයා මේ මාකට් එක නිතර දෙවේලේ යෙදෙන්න ඕනේ සහ මේ මාකට් එකේ ඉන්න ඕනේ. රැඳෙන්න ඕනේ. එතකොට මේකෙදි මම මේ bearish trend එක තමයි ඔයාලට තාමත් කියන්නේ. ඉතින් මේකේ මම හිතන්නේ last point එක විදිහට මෙන්න මේ zone එකටත් මාකට් එක එන්න පුළුවන් කියන එක ගැන. ඉතින් මේ bitcoin එක දැනට මම මාකට් එක predict කරන විදිහ මේකෙදි තවත් කෙනෙකුට මේ අයිඩියා එක වෙනස් වෙන්න පුළුවන්. මේ මගේ අයිඩියා එක. ඉතින් මේක තවත් කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මගේ සෙට් එක
මම පොතේ විදිහටම නෙවෙයි මාගට් එක ඇනලයිස් කරන්නේ. මම අවුරුදු 2019 අන්තිමේ ඉඳලා තමයි මාගට් එක ඇනලයිස් කරන්න පටන් ගන්නෙ. සහ මේ ගැන ස්ටඩි කරන්න පටන් ගන්නෙ. මේ මාගට් එක සහ මේ ක්‍රිප්ටෝ කියන්නේ මොකක්ද කියන එක හොයන්න පටන් ගන්නෙ 2019 ඉඳලා. ඉතින් මේ 2026 ඉතින් මේ වෙනතෙක් මම තාමත් දේවල් ඉගෙන ගනිමින් ඉදිරියට යනවා. ඉතින් මෙතනදී මගේ සෙට් එක මම මාගට් එක ප්‍රෙඩික්ට් කරන්නේ ඒ කාලේ ඒ කියන්නේ 2019 ඉඳලා මේ අවුරුද්ද ඒ කියන්නේ මේ 2026 වෙනතෙක් ගත්ත එක්ස්පීරියන්ස් වලින් තමයි සහ නොලෙජ් එකෙන් තමයි මම මේ ඇනලයිස් කරන්නේ. එතකොට මේක පොතේ රූල් එකම විතරක් නෙවෙයි යන්නේ. එතකොට මගේ ඇනලයිස් වෙනස් වෙන්න එක ලොකු හේතුවක් තමයි පොතේ රූල් එකට වැඩ නොකිරීම. මාගට් එක රීඩ් කරලා එදිනෙදා ලයිව් මාගට් එකේ අප්ඩේට්ස් එක ට්‍රේඩ් කිරීම තමයි මගේ විශේෂත්වය වන්නේ සහ මගේ නොලෙජ් එක වෙන්නේ. ඉතින් ඒ නිසා පොතකින්ම පමණක් බලන කෙනෙක්ට මේකේ ගොඩාක් වෙනස්කම් පේනෙන්න පුළුවන්. නමුත් මම පොතේ රූල් එකට නෙවෙයි ට්‍රේඩ් කරන්නේ. එතකොට එතනදී මට කියන්න ඕන වැදගත් පාර්ට් එකක් තියෙනවා. පොතේ රූල් එකට වැඩ කරත් තමන්ගේ එක්ස්පීරියන්ස් එකෙන් වැඩ කරත් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? තමන් දාන ට්‍රේඩ් එක වින් කිරීම පමණයි. එතකොට මට අවශ්‍ය වෙන්නේ ට්‍රේඩ් එකක් දැම්මට පස්සේ ඒ ට්‍රේඩ් එක වින් වෙනවා නම් එතකොට එතනින් එහාට මම දෙයක් හිතන්නේ නැහැ. එතකොට මගේ කන්සෙප්ට් එකට අනුව මම හිතනවා මම කරන දේ හරි. මම මාව ට්‍රස්ට් කරලා ඒ විදිහට තමයි කරන්නේ. ඔයගොල්ලොත් ඔයා කරන දේ වෙන කෙනෙක්ගේ කොපියක් වෙන්නේ නැතුව ඔයා කරන දේ ඔයාට තේරෙන විදිහට හරියට කරන්න සහ ඔයා ඔයාව ට්‍රස්ට් කරන්න. එතනදී ඔයාට මේ මාගට් එක කියවෙන එක හරිම ලේසි දෙයක් වෙනවා. ඉතින් මෙතනදී මේ හැම දෙයක්ම වෙනස් වෙන්න මාගට් එකේ නිවුස් එනවා. ඒ කියන්නේ ලෝකේ එක දේවල් වලින් නිවුස් එනවා. ඉතින් මේ ලෝක තත්ත්වයන් මේ මාගට් එකට ඒ කියන්නේ අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට මේ මාගට් එකේ මූවමන්ට්ස් ඒවට අනුව ගන්නවා. ඒ කියන්නේ නිවුස් එකට අනුව ගන්නවා. මෙතනදී මම පොඩි ඇඩ්වයිස් එකක් ඔයාලට දෙන්නම් මගේ සෙට් එක. මේ මම කරන දේ ඉතින් වෙන කෙනෙක්ට ඒක වෙනස් වෙන්න පුළුවන් සහ වෙන කෙනෙක් වෙන දෙයක් කරන්න පුළුවන්. මාගට් එකේ එන්ට්‍රීස් ගන්නකොට මගේ සෙට් එක ඔයාලා මාගට් එකේ දැන් මම ඔයාලට කියලා තියෙන මොකද මාගට් එකේ ට්‍රෙන්ඩ් එක හඳුනා ගන්න ඕනේ. එතකොට අද දවසේ මම ට්‍රේඩ් එකක් දෙන්න කලින් මම ඔයාලට කිව්වා බිට්කොයින් මාගට් එක චෙක් කරනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අද දවසේ මාගට් එක මේ බුල් කැන්ඩල් එකක් තියෙන. ඒ කියන්නේ මේ මාගට් එකේ ලොකු හොඳ බුල් කැන්ඩල් එකක් කියන්නේ මේ පොඩි මාගට්ස් මූවමන්ට්ස් කොහෙටද යන්නේ? බුල් මාගට් එක තමයි යන්නේ. ඉතින් බෙයාරිෂ් වලට වැඩිය බුල් මාගට් එකට යන්න බලනවා වැඩි. මොකද මදර් කොයින් එක යන සයිඩ් එකට ගොඩාක් කොයින්ස් සහ ටෝකන්ස් ඒ කියන්නේ මූවමන්ට් එක ගන්න බලනවා. ඒ කියන්නේ මදර් කොයින් එක බයි වෙනවා නම් මේ පොඩි ටෝකන්ස් සහ කොයින්ස් බයි වෙන්න බලන ප්‍රමුඛත්වය වැඩි. සහ බෙයාරිෂ් සයිඩ් එකට නම් මදර් කොයින් එක යන්නේ කියන්නේ ක්‍රෑෂ් එක නම් ඒත් මේ පොඩි කොයින්ස් සහ ටෝකන්ස් එයාගේ පිටිපස්සෙන් එනවා. ඒ කියන්නේ ක්‍රෑෂ් වෙන්න තියෙන මේවා එක වැඩි. ඒ කියන්නේ ප්‍රගුණතාවය ගොඩාක් වැඩි. එතකොට එහෙමත් සමහර කොයින් එකක් දෙකක් ඒ වගේ ඒ කියන්නේ 90%ම වෙන්නේ මේ කොයින් එකත් එක්ක කරන් වෙන එක. ඒත් 10% විතර. ඒ කියන්නේ 10% වගේ කොයින්ස් ප්‍රමාණයක් මෙයාව කෑ කරන්නේ නැතිව එයාට අවශ්‍ය පැත්තට යන ඒවත් තියෙනවා. ඒවා ඔයා මේ මාගට් එක රීඩ් කරනකොට ඒවත් ඔයා එක්ස්පීරියන්ස් කරගන්න ඕන දේවල්. ඉතින් මෙතනදි මගේ සෙට් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ මම මෙතනදි මේ ඇඳලා පෙන්වුවේ ඔයාලට බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. එතකොට මේ ඩයිවර්ජන්ස් එක බුල් සයිඩ් එකට කන්ෆර්ම් කරලා තමයි මාගට් එක බුල් වෙලා තියෙන්නේ. එතකොට මෙතනදී ඔයාට මෙන්න මේ ලෙවල් එකේදී. එතකොට මේ වගේ අවස්ථාවක මෙහෙදී එන්ටර් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මම එන්ට්‍රීස් ප්ලේස් කරන්නේ මෙන්න මේ කැන්ඩල් එකේ. කියන්නේ ඇවිල්ලා මේක ජුලයි 2 දෙවනිදා මේ
ජූලි දෙවනිදා කැන්ඩල් එකේ තමයි මම එන්ට්‍රි එක ගන්නවා නම් මේකට බයි එන්ට්‍රි එක ගන්නේ මේ කොයි කැන්ඩල්ස් වල ගන්නේ නැහැ. මෙතනින් තමයි මම කන්ෆර්ම් කරගෙන මේ ට්‍රෙන්ඩ් එක ගන්නවා නම් එන්ටර් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට පේනවා මම ඇඳලා තියෙන ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා මෙතනදී. මේ හොඳ මම සපෝට් එකක් විදිහට හිතනවා. ඒතකොට මේ මෙතනදී මේ ලෙවල් එක උඩට බ්‍රේක් වෙනවා නම් මගේ සෙට් එක මෙන්න මේ ලෙවල් එක වෙනකන් එනවා මාකට් එක. මේ ලෙවල් එකෙන් ගොඩක් දුරට මාකට් එක නැවත bearish වෙන්න පුළුවන්. මේ ලෙවල් එකෙන් මේ ලෙවල් එකෙන් මාකට් එක bearish වෙන්න තියෙන ප්‍රගුණත්වය ගොඩාක් වැඩි. ඉතින් මේ ලෙවල් එක බ්‍රේක් වුණොත් මාකට් එක නැවත පොඩ්ඩක් බුල් ට්‍රෙන්ඩ් එකට ටර්න් වෙන්න පුළුවන් chance එක තියෙනවා මේ ලෙවල් එකෙන් වගේ. ඒ කියන්නේ මේක මෙන්න මේ විදිහට එන්න ඕනේ. එහෙම ආවොත් තමයි ආයේ බුල් විදිහට කන්ටිනියු වෙන්න බලන්නේ. දැන් මේක අපි මේ විදිහට නිකන් අඳිමු. මේක මෙහෙම අර මේ ගානට ගියොත් මෙතනින් මෙහෙම පහළට වැටෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් නැවත මේ වගේ ලෙවල්ස් වලට මාකට් එක කන්ෆර්ම් කරගෙන මේ වගේ ලෙවල්ස් වලට එන්න පුළුවන්කම තියෙනවා. මෙතනින් එහාටත් යන්න පුළුවන්කම තියෙනවා මේ ලෙවල්ස් කන්ෆර්ම් කරගත්තොත්. මේක මම තාමත් ට්‍රස්ට් කරන්නේ නැහැ. මම මේකෙදි ට්‍රස්ට් කරන්නේ මෙන්න මේක තමයි. මගේ ප්‍රෙඩික්ෂන් එක. ඉතින් මේකට තමයි මම වැඩිම මේවා එකක් දීලා තියෙන්නේ. මම වැඩිම percentage එක කියන්නේ 70% වගේ දීලා තියෙන්නේ bearish වෙයි කියන එක. බුල් වෙයි කියන එකට මම 30% වගේ තමයි දීලා තියෙන්නේ. ඉතින් මේකේ ලාස්ට් පොයින්ට් එක විදිහට මම තියාගෙන ඉන්නේ 20000 ඒ වගේ 24 40 ඔන්න ඔය වගේ zone එකකට මාකට් drop එකක් ගන්න පුළුවන් කියලා තමයි මගේ අයිඩියා එක. මේක වෙනස් වෙන්න පුළුවන් තවත් කෙනෙකුට. ඉතින් ඒ වගේම මගේ සෙට් එක තවත් මෙතනදී මම චූටි දෙයක් ඔයාලට මතක් කරන්නම්. මේ මාකට් වල ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඩේටාස් රිලීස් වෙනවා. මේ ඩේටා රිලීස් වෙන අවස්ථාවට ගොඩක් අය මාකට් එකට කියන්නේ ඩේටා එන්න තප්පරයකට දෙකකට කලින් හරි එන්ට්‍රීස් දාලා තියෙනවා ප්‍රෙඩික්ට් කරලා. ඒ කියන්නේ ඇනලයිස් කරලා මේක බුල් වෙන්න පුළුවන්. අද බුල් තමයි යන්නේ කියලා. නමුත් ඔයාලා දැකලා තියෙනවද එහෙම අවස්ථාවක මාකට් එක මෙහෙම මැනිපියුලේෂන් වෙනවා. ඒ නිවස් එකට වෙන්නේ මෙහෙම මැනිපියුලේෂන් වෙනවා මාකට් මේකර්ස්ලා ඕගොල්ලන්ගේ වොලට්ස් ටික අරගෙන ආපහු ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරනවා. ඕගොල්ලෝ හොඳටම දැකලා ඇති මේ වගේ අවස්ථා. ඉතින් මම ඒ නිසා ප්‍රතිපත්තියක් විදිහට නිවස් එකේ ටයිම් එකට ට්‍රේඩ් කරන්නේ නැහැ. එතකොට මෙතනදී මගේ සෙට් එක මම කරන්නේ මාකට් එකේ නිවස් එක බලනවා. අද ඇවිල්ලා තියෙන්නේ මාකට් එක bearish. නෑ අද ඇවිල්ලා තියෙන්නේ මාකට් එක බුලිෂ්. එතකොට මාකට් එක නිවුස් එකට අනුව බුලිෂ් නම් මම අනිවාර්යෙන්ම එතකොට දන්නවා අද මාකට් එකේ ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා බුලිෂ් වෙන්න ඕනේ. මොකද නිවුස් ඇවිල්ලා තියෙන්නේ මොනවද බුලිෂ්. එතකොට බුලිෂ් තමයි බලන්න ඕනේ. එතකොට අන්න ඒවා බලලා ඔයාගේ ස්ට්‍රැටජි එක හොයන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ යන්න මෙන්න මෙතෙන්ට කොයින්ස් බලන්න. බලලා ඔන්න ඔයාට පුළුවන් මෙතනදී හොයන්න ඔයාගේ ස්ට්‍රැටජි එකට අවශ්‍ය වෙන විදිහේ ටෝකන් එකක් හෝ කොයින් ඔයා එකක්. හරිද? මෙතනදී ඔයාට පේනවා මේ ERA කියන කොයින් එක අද දවසේ බුල් මාකට් එකට ගේන් කරලා තියෙනවා 163ක ගේන් එකක්. හරිද? එතකොට අපේ කට්ටිය හිතනවා මේක තමයි සෙල් වෙන්න තියෙනකම කොයින් එක උඩින්ම තියෙනවා. හොඳට බය වෙලා තියෙන්නේ මම මේක සෙල් කරනවා කියලා සෙල් කරන්න යනවා. නමුත් මෙයාගේ අද දවසේ වොලටිලිටි එක ගොඩාරියක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයාට මේකෙදි මේක රිවර්ස් වෙන හරිම පොයින්ට් එක අල්ලගන්න බැරි වුණොත් ඔයාගේ වොලට් එකට ටිකක් ලොකු හානියක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක ඔයා සිලෙක්ට් කරනකොට කොයින්ස් දැන් ඔන්න බුලිෂ් නම් ඇවිල්ලා තියෙනවාට මේ කොයින් එක සිලෙක්ට් කරන්න ටිකක් අමාරුයි. ඒකත් හරි පොයින්ට් එකක් බලලා ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක ගන්නවා නම් ඔයාට ගන්න තිබිලා තියෙනවා මෙන්න මේ වගේ ලෙවල්ස් වල. මේ වගේ ලෙවල්ස් වලට ආවට පස්සේ අරගත්තා නම් මේ මෙතන මේ ටික වින් කරන්න තිබිලා තියෙනවා. එතකොට මගේ සෙට් එක
මේක ඔයාලට මම රීඩ් කරන්නම් ලස්සනට මාගට් එක මම රීඩ් කරන විදිහ මේ වෙන කෙනෙක්ට විදිහ වෙන්න පුළුවන් නැවත මතක් කරනවා මම පොතේ රූල් එකට නෙවෙයි ඇනලයිස් කරන්නේ සහ මාගට් එක රීඩ් කරන්නේ මගේ එක්ස්පීරියන්ස් එකට සහ මේ තාක් දුරට මම ස්ටඩි කරපු මගේ නොලෙජ් එකෙන් හරි දැන් මම මෙතනදී ඔයාලට කියන්නම් කොහොමද කොයින් එකක් තෝරන්නේ කියන එක. මෙතනදී පුළුවන් තරම් පහලට එන්න ඇවිල්ලා මේ උඩ තියෙන කොයින්ස් ගන්න එපා බුල් මාකට් එකට හොයනවා නම්. මොකද ඒවා දැන් වෙනකොට 106 මෙහෙම පම්ප් වෙලා තියෙනවා කියන්නේ මේ වල එන්ට්‍රීස් ගිහිල්ලා තියෙන්නේ. මැද හරියනේ තියෙන්නේ. එතකොට අපි දැන් මේ ට්‍රේඩ් එකකට ගිහිල්ලා මෙන්න ගියා. දැන් හිතන්න දැන් මේක නම් ටිකක් හොඳයි. චුට්ටක් ඉන්න. අපි මෙහෙම නිකන් උඩ තියෙන එකක් අරගමුකෝ හාරයි මේක ගමුකෝ මේකේ දැන් ඔන්න ඔයා ආවහම දැන් මේකේ ඔයා දැන් ඔයාට පේනවා මේක බුල් සයිඩ් එකට යන්නේ බයි වෙන්නේ මාකට් එක. නමුත් මේක දැන් අද දවසේ 100ට කීයකින් බයි වෙලාද? මේ කොයින් එක අද දවසේ 142කින් බයි වෙලා තියෙනවා. ඉතින් මේක බයි වෙයිද? බයි වෙන්න පුළුවන්. පුළුවන්කමකුත් තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ මේක බයි වෙන්න පුළුවන්ද කියන එක. හරිද? එතකොට බයි වෙන එක අපි හොයාගන්නේ මගේ සෙට් එක කොයින් එකකට ගිහිල්ලා මගේ සෙට් එක චූට්ටක් ඉන්න ටික අපි කට් කරලාම ගමු. මෙතනදී හොයාගෙන මෙන්න මෙතනදී මගේ සෙට් එක මෙතනදී ඔයා මෙන්න මේ වගේ කොයින් එකක් දැන් මේ බයි යන ට්‍රෙන්ඩ් එකේ දැන් ඔයා බයි ට්‍රේඩ් එකක් හොයද්දි මේ වගේ අවස්ථාවක මේ මෙතනදී එන්ට්‍රි එකක් බලනවා. ඔයා මේ කොයින් එක අරගෙන මේකේ බලනවා එන්ට්‍රි එකක් බයි වෙන්න ගන්න. ඔයාට බයි වෙන්න ගන්නකොට කොයින් එක මේ වගේ එකක් ගන්නවා නම් ඔයාට ස්කැල්පින් එකක් විතරයි ගන්න පුළුවන් වෙන්නේ. ඔයාට මේක ටිකක් ස්විං එකක් වගේ ගන්න අමාරුයි. එතකොට ස්කැල්පින් එකක් කවදාවත් ලොකු ටයිම් ෆ්‍රේම්ස් වලින් බලන්න එපා. පොඩි ටයිම් එකකින්ම බලන්න. එතකොට මෙතනදී ඔයාලට මේකේ එන්ට්‍රි එක තිබිලා තියෙන්නේ මෙන්න මෙතනින්. මෙතනින් ඔයාට එන්ට්‍රි එක තිබිලා තියෙනවා බයි මූවමන්ට් එකට. මෙතනින් ඔයාට SL එක තියාගන්න පුළුවන්. මෙන්න මේ වගේ ලෙවල් එකකට මේක මූවමන්ට් එක ගන්න පුළුවන්කම තියෙනවා. ඔක ස්කැල්පින් ට්‍රේඩ් එකක්. එතකොට ඔයා මේ ලෙවල් එක තමයි ඔයාගේ එන්ට්‍රි එක වෙන්නේ. මේ මං කියවන විදිහ මගේ සෙට් එක මාකට් එක. හරිද? එතකොට මෙතන තමයි මගේ එන්ට්‍රි එක වෙන්නේ. ස්ටොප් ලොස් එක අපි මේ හරියෙන් තියාගන්නවා. රයිට්? මේ ලයිව් මාකට් එක ඔන්න බලන්න ඉන්න ගොඩක් අය තියෙන ප්‍රශ්නනේ. ඔයා ලයිව් ඇවිල්ලා ඇනලයිස් කරන්න කියලා. මේක මම වීඩියෝ එකකින් කරන්නේ මේම දෙයකුත් කියන්නම් ඔයාලට මාකට් එකක් ඇනලයිස් කරද්දී ඔයා තවත් අයගේ දේවල් ඇඩ්වයිසස් අහන්න එපා. තමන්ගේ තනි තීරණේ ඉන්න. ඒ නිසා තමයි මම ලයිව් දාගෙන ඇනලයිස් කරන්නේ නැත්තේ. ඔයාලට මේ ලයිව් මාකට් එක තමයි මේ ඇනලයිස් කරන්නේ. හරි? මේ මම වොයිස් කරන ගමන්ම මේ ලයිව් මාකට් එක තමයි ඇනලයිස් කරන්නේ. හරි? එතකොට මෙන්න මෙතෙන්ට මම TP එක තියාගන්නවා. ඒ කියන්නේ මගේ ફોකස් එක තියෙන්න ඕනේ මට මාකට් එකට සහ අනිත් අය අනියෝග කොහොම නෙවෙයි මෙහෙම වෙන්නේ එහෙම කියනකොට මගේ මයින්ඩ් එක ඉවරයි ලෙෆ්ට් එනවා. ඒ නිසා මම එහෙම කරන්න කැමති නෑ. මොකද මම හරි සරලව වින් රේට් එකක් හදාගෙන යන කෙනෙක් නිසා. ඔන්න ඔතන තමයි මම TP එක විදිහට මම තියාගෙන ඉන්නේ. අපි බලමු මේක මේ ලයිව් මාකට් එකේ පුළුවන්ද කියන එක. අපිට මෙතන TP හිට් කරයිද කියන එක බලමු. ඉතින් ওই විදිහට තමයි කරන්නේ. ඉතින් මේ වගේ එන්ට්‍රි එකක් ඔයාට මේ වගේ උඩින්ම තියෙන කොයින් එක කැච් කරන්න පුළුවන්. රයිට්? එතකොට මේකෙදී අපි ලොකු ටයිම් ෆ්‍රේම්ස් බලන්නේ නැත. හරිද? අපි එතකොට බලන්නේ පොඩි ටයිම් ෆ්‍රේම්ස් වලින් කොහොමද මාකට් එක රීඩ් කරන්න කියන එක. රයිට්? ඒ විදිහට බලලා ඔන්න ඔයාලට මෙතනින් එන්ට වෙලා මේ ලෙවල් එකෙත් මේක හයි වොලටිලිටි කොයින් එකක් මේ වෙනකොට මොකද කොයින් එක පම්ප් වෙලා තියෙන නිසා ට්‍රේඩ් එක පම්ප් වෙලා තියෙන නිසා මේ වෙනකොටත් ගේන් එකක් අරන් තියෙන නිසා මේ කොයින් එකේ වොලටිලිටි එක වැඩි වෙලා තියෙනවා. එතකොට මෙතනදී අපි හරියට මේ කැන්ඩල් එකේ එන්ට වුණාම මේක මම ටක් උඩට දාන්නම් නැත්තම් ඕකටත් මේවා කරයින කට්ටිය කොහොමද දෙවෙනි කැන්ඩල් එකේ මේවා වෙන්නේ කියලා නේද? ඒ නිසා මේ හරියටම මම කැන්ඩල් එකටම තියන්නම්. හරි? නහම
ඔන්න ඔය වගේ ලෙවල් එක. ඕක විග් එක ගහන්න ඕනේ. අපි බලමු දැන්. හරි. මේක මේ ලයිව් තමයි මම ඔයාලට පෙන්නලා දෙන්නේ. ඒතකොට මේ වගේ චූටි එන්ට්‍රි එකක් ඔයාලට ගන්න පුළුවන්. නමුත් ඔයා මේක මම දැන් මේ විදිහටම තියලා අපි වෙන ට්‍රේඩ් එකකුත් බලමු. වෙන කොයින් එකක්. මේක තියලා අපි ආයෙ බලමු මේකේ TP වදින විදිහ. right? එතකොට අපි ආයෙ තව මෙතනට ගිහිල්ලා ඔයා හරි විදිහට ට්‍රේඩ් එකක් එන්ට්‍රි එක ලෝන් එකක් ගන්නවා නම් ඔයා රීඩ් කරන්න ඕනේ මෙන්න මේ ලෙවල්ස් වල තියෙන කොයින් පෙයා එකක් හෝ ටෝකන් පෙයා එකක් මගේ සෙට් එක. දැන් අපි ගිහිල්ලා බලමු මේ වගේ ලෙවල් එකක තියෙන DYDX right. දැන් මේක අපි ඩේ chart එකට යනවා. ගිහිල්ලා බලනවා. කොහොමද තියෙන්නේ? ෂා ලස්සනයි නේ. කොහොමද ගොඩාක් හොඳ ඩිස්කවුන්ට් ප්‍රයිසස් වල කොයින් එක තියෙනවා. පේනවද? මේක අපිට මෙහෙම ගන්න පුළුවන්. right මේක මෙයාගේ සයිඩ් එකට බ්‍රේක් වෙලා මෙතනින් හැබැයි අපිට මේ විදිහට ගන්න පුළුවන්. ඔන්න ඔහොම මේවා ඇවිල්ලා මගේ සෙට් එක මම රීඩ් කරන්නේ මට මේ මගේ එක්ස්පීරියන්ස් එක right. ආයෙ නැවත මතක් කරන්නේ නැත්තම් පොතේ ගුරු කට්ටිය ඉන්නවනේ ඉතින් ඕගොල්ලන් ඊට පස්සේ මේවා කරන්න මම වින් කරන්න විතරයි මම බලන්නේ. එහෙම නැතුව පොතේ රූල් එක පාවිච්චි කරන්නේ නැහැ. හරි. මට ඕනේ ඩේලි ලයිව් මාකට් එකේ වින් එකක් පමණයි. මේක මේ විදිහට පම්ප් වෙන ගමන් තියෙනවා අපි බලමු. හරි මේක ඩේ මාකට් එක ලස්සනයි. අද දවසේ මේ දවසේ මෙතන ඔයාට එන්ට්‍රි එකක් තිබිලා තියෙනවා බයි එකක් දැක්කද? ඔයා දවස පටන් ගන්නකොට මෙන්න මේ වගේ තියෙන ලෙවල්ස් වල මගේ සෙට් එක සර්ච් කරාට පස්සේ මේක එච්චර ගේන් එකක් අරන් නැති ට්‍රේඩ් එකක්. ඉතින් මේ හරියෙන් වගේ ඔයාට ස්වින් ට්‍රේඩ් එකක් කැච් කරද හැකි ලස්සනට. ඒ විදිහට තමයි වෙන්නේ. නමුත් මේක ස්වින් ට්‍රේඩ් එකක් කැච් කරන්න පුළුවන් තමයි. නමුත් මේ දවස්වල ඒකත් මම කියන්න ඕනේ මේ දවස්වල බයි ට්‍රේඩ් වලට වැඩිය විශේෂයෙන් ස්වින් ට්‍රේඩ්ස් වලට තැන දෙන්නේ නැහැ. මේ දවස්වල ස්කැල්පින් තමයි හොඳ. මේකේ ගේන් එක මෙන්න මෙහෙම මේ ලෙවල්ස් වෙනකන් එන්න පුළුවන් කියලා මම මේක කැච් කරනවා. ඉතින් මේ විදිහට තමයි මම ගන්නෙ. එතකොට මේක මේ විදිහටත් ඔයාලට බලන්න පුළුවන් මේ ලස්සන ෆෝලින් වෙජ් එකකුත් මෙහෙම විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට වගේ ගන්න පුළුවන්. ඔය විදිහට ගත්තොත් මම කැන්ඩල්ස් බොඩි වලට තමයි මේවා කරන්නේ. නමුත් මේ විග් එකත් වටිනාකමක් තියෙනවා. ඒවා ටිකක් සංකීර්ණයි ළමයි ටිකක් ඉගෙන ගන්නකොට ඒවා ටිකක් බලලා ඉගෙන ගන්න. ඒ වගේම මම දැකලා තියෙනවා කට්ටිය කියනවා මාකට් එකේ ඔය ඉරි කෑලි වලින් දෙයක් කරන්න බෑ එහෙම කියලා. ඇත්තටම ඉරි කෑලි වලින් දෙයක් කරන්න බෑ තමයි. නමුත් ඒකෙන් අපි අපිට පුරුව හදාගෙන තියෙනවනේ. ඒ කියන්නේ අපි මාකට් එක ප්‍රෙඩික්ට් කරනකොට මෙහෙම රේඛාවක් ඇඳගත්තාම අපිට දන්නවා මේක දැන් අපි දැන් මෙහෙම බැලුවාම මෙතන විතරක් බලලා බෑනේ. මේ එකම ඒරියා එක මාකට් එක වැදිලා තියෙනවා කියන්නේ මේ ඕඩර්ස් තියෙන ලෙවල්ස් තමයි මේ වගේම පෙන්වන්නේ. හරිද? එතකොට මේවා රිජෙක්ට් වෙනවා කියන්නේ ඒවල හොඳ ස්ට්‍රෝං රෙසිස්ටන්ස් කියන්නේ ඒවල තියෙන්නේ හොඳ ඕඩර්ස්. ඒ කියන්නේ වැඩිපුර මාකට් එකට එන්ට්‍රි අරන් තියෙන අය සහ සෙලර්ස්ලා ඉන්න තැන් මේවා තමයි මේ වගේ අපි මාක් කරගන්න. එතකොට ඒක අපිට මෙහෙම බලනවට වැඩිය මේ වගේ රේඛාවක් ඇඳගත්තාම හරි සරලයි මේ ට්‍රෙන්ඩ් ලයින් එකක්. එතකොට දන්නවා ඊළඟ දැන් මෙතන වැදුනා. එතකොට මේම ඉඳගෙන මේ වගේ ලෙවල් එකට ආවා. මේ දන්නවා මේ යන ට්‍රෙන්ඩ් ලයින් එකේ මේ හරිය තමයි ඊළඟ හොඳ ඕඩර්ස් ටික ෆිල් වෙන්නේ. එතකොට මාකට් එකට මොකද්ද වෙන්නේ කියන එක අපිට රීඩ් කරගන්න ලේසි නිසා තමයි මේ විදිහට අපි පාවිච්චි කරන්නේ. right? ඔන්න ඔය විදිහටයි වෙන්නේ. ඔන්න ඔයාලට මම දැන් මේ ලයිව් ඇනලයිස් කරන මාකට් එකේ මූව්මන්ට් එක ගන්න විදිහ ඔයගොල්ලන්ට පේනවා නේද? ස්පෝර්ට්ස් කොයින් එක මේ ඉතින් මේ වෙනකොට මූව්මන්ට් එක ගන්නවා. අපි බලමු මේක වික් කරාවිද කියන එක. ඉතින් මේ විදිහට ස්කැල්පින් ට්‍රේඩ් පොඩියට ඔයාලට කැච් කරන්න පුළුවන්. මේක මම මේ විදිහට දැන් ඔයාලා බලන්න ඇති අක්කා ඔයා කොහොමද මේක කන්ෆර්මේෂන් එක ගත්තේ කියලා. එතකොට ඒක පැටවුනේ මාකට් එක ඔයා රීඩ් කරද්දී ඔයාට නිකම්ම ඒක
තේරුම් යනවා මේ මාකට් එක ඩේලි වොච් කරන්න. එතකොට ඔයාලට නිකම්ම මේ දේ තේරුම් යනවා. මෙතනදී අපේ කට්ටිය කරන දෙයක් තමයි මෙන්න මේ වගේ ලෙවල් එකක මේ චුට්ටක් දැන් මේක මම ඩේලි දාන්නම්කෝ. මම එතනත් ඔයාලට පැහැදිලි කරන්න. දැන් ඔන්න ඩේ chart එක මේක නැත්තම් දාම අපි ඩේ ඔයාලට ටිකක් අමාරුයි වගේද? ඕව කමන්නේ ඩේ එක දෙන්න. දැන් මේ වගේ ලොකු බයි එකක් වැදිච්ච ගමන් අපේ කට්ටිය හිතන්නේ දැන් මම දැක්කා මටත් කට්ටිය ඉස්සර කියලා තිබ්බා මේ ඔන්න ලොකු කැන්ඩල් එකක් ගැහුවාම ඕක සෙල් වෙයි කියලා ඔහේ ප්‍රෙඩික්ට් කරලා දානවා. ඒ වගේම ඔන්න සෙල් කැන්ඩල් එකක් ගැහුවාම ඒක බයි වෙයි කියලා දානවා. එහෙම දාන්න බැහැ. ඒක මං ඔයාලට පැහැදිලි කරන්න ඕන දෙයක් මගේ සෙට් එක. එහෙම මේ මාකට් එක දැක්ක පළියට මේ බයි කැන්ඩල් එකක් අද වැදිලා මෙතනින් දැන් ඩ්‍රොප් එක කියලා හිතන්න බෑ. එතකොට ඔයා මේක හරියට ස්ටඩි කරන්න ඕනේ. මේක හරියට බලන්න ඕනේ. ඔයාට මේ ලෙවල්ස් වල මාකට් එක ඒ කියන්නේ හොඳ ඒ කියන්නේ සෙල් ඕඩර්ස් ටිකක් ෆිල් වෙන්න තියනවාද කියන එක. ලික්විඩිටි ඕඩර්ස් කොහෙද තියෙන්නේ කියන එක. ඉතින් මේකේ මම මෙතෙන්ට TP දාලා තියෙන්නේ මේ වගේ ලෙවල්ස් වල ටිකක් හොඳ ලික්විඩිටි ඕඩර්ස් තියෙනවා. ඉතින් එතකොට මේ ලෙවල්ස් වලට ඇවිල්ලා මාකට් එක ආයෙ රිවර්ස් වෙන්න පුළුවන්. එතකොට මේක දැක්ක ගමන් ඔයාලා සෙල් කරන්න යන්න එපා. එතකොට ඔයාලා මේ අවශ්‍ය ලෙවල්ස් වෙනකන් ඔයාගේ ඇනලයිස් එකට අනුව ඔයා මාකට් එක වොච් කරන ලෙවල්ස් වලට එනකන් සෙල් කරන්න නැතුව ඉවසීමෙන් වොච් කරන්න. හරි? ඉතින් මේ වගේ ලෙවල් එකක බයි එකක් ගන්න බය නම් ගොඩක් අවස්ථාවල ගොඩක් කට්ටිය මේ වගේ ලෙවල්ස් වල බයි එකක් ගන්න බයයි. හරිද? මාත් වැඩි ඒ විදිහට බයි එහෙම දාන්න ටිකක් අදිමදි කරනවා. මොකද මේක ටිකක් දැන් ඇවිල්ලා තියෙන නිසා ගේන් එකක් ගොඩක් දුරට මේක මාකට් එකේ ඩ්‍රොප් එක ආයි ගන්නවා මේ හරියටවත් ගන්නවා. මේ ලෙවල් එකට වෙනකම් වගේ මේකේ ඩ්‍රොප් එක ගන්නවා ඊට පස්සේ මෙතෙන්ට විතර. හරියට බැලුවා. හරිද? එතකොට මේ බයි එකට වැඩිය මේ සෙල් එක තමයි හොඳ පවර්ෆුල් වෙන්නේ. ඉතින් හොඳ ප්‍රොෆිට් එකක් තියෙන්නේ. ඒ නිසා ඉවසීමෙන් ඉඳලා මෙතෙන්ට වැදුනට පස්සේ මේ ලෙවල්ස් වල බලලා තමයි මම සෙල් එක ඔයගොල්ලොන්ට දෙන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට ලස්සනට මේ මාකට් එකේ සෙල් එක මම ඔයාලට කැච් කරලා දෙනවා. මෙහෙම තමයි මේ මාකට් එක වදින්නේ. වැදිලා මෙන්න මෙහෙම ආයි කන්ෆර්ම් කරයි පොඩ්ඩක්. ඔහොමම කන්ෆර්ම් කරලා ඔහොම වැටෙයි. ඔන්න ඔහොම වැටෙයි. එන්න ඒ වගේ එකක් තමයි මම ඔයාලත් එක්ක ඔය හැම වෙලාවකම මේවා කරන්නේ. එතකොට ඒකත් මම මේ විදිහට මාකට් එක රීඩ් කරන්නේ මගේ සෙට් එක නිකන් නෙවෙයි. එතකොට මේකේ නිවුස් බලන්න ඕනේ අද දවසේ කොහොමද කියලා ඒවත් බලලා ඒවත් එක්ක ඔයාගේ ස්ට්‍රැටජි එකක් තියෙනවා නම් ඒකත් පාවිච්චි කරලා තමයි මේ විදිහට බලන්න ඕනේ. ඒ වගේම මගේ සෙට් එක මේක රන් වෙනකම් මම තව චූටි දෙයක් ඔයාලට මතක් කරන්නම්. ට්‍රේඩ් එකක් දැක්ක ගමන් එන්ට්‍රීස් ප්ලේස් කරන්නේ නැහැනේ අපි. එතකොට අපි හරියට මේක බලලා තමයි එන්ට්‍රීස් ප්ලේස් කරන්න ඕනේ. එතකොට මෙතනදී ඔයා එන්ට්‍රි එකක් එන්ට්‍රි සෝන් එකේදී එන්ට්‍රි එකක් ප්ලේස් කරාම මේකත් මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මෙතන කියමුකෝ අපේ එන්ට්‍රි එක නේ අපි මෙතන එන්ට්‍රි එක දාගෙන තියෙන්නේ. ඕක තමයි එන්ට්‍රි සෝන් එකක් විදියට මම ඔයාලට දෙන්නේ. මෙන්න මේ විදියට ටග් ගාලා ඔයාලට රිස්ක් එක ලස්සනට මැනේජ් කරන්න පුළුවන් විදියට. එතකොට මේ එන්ට්‍රි සෝන් එකේ ඔයාලට මම කියලා තියෙනවා මෙන්න මේ වගේ මම මේ ලයිව් මාකට් එකෙම පෙන්නලා දුන්නාම ඔයාලට හරි පහසුයි මේක තේරුම් ගන්න. හරි? මෙන්න මේ වගේ දැන් මෙහෙම දැන් මාකට් එක දැන් මේ හරියදී අපි එන්ටර් වුණා නම් පොඩ්ඩක් ඉන්න. මෙතනදී මගේ සෙට් එක මෙන්න මේ වගේ මාකට් එක මේ වගේ ලෙවල්ස් වලට ඇවිල්ලා ගන්නවා නම් තවත් වඩාත් හොඳයි. ඒ කියන්නේ මේ zone එක ඇතුලේ ඕනම තැනක ගත්තට කමක් නැහැ. අරගෙන මාකට් එක පුළුවන් තරම් මේ ඩිස්කවුන්ට් ප්‍රයිසස් වල එන්ටර් වෙනවා නම්. ඒ කියන්නේ මෙන්න මේ ලෙවල්ස් වලට ගොඩක් දුරට මාකට් එක ඇවිත් යන්න පුළුවන්. එතකොට එන්ටර් වෙනවා නම් වඩාත් හොඳයි. ඉතින් මේ එන්ට්‍රි සෝන් එකේ පුළුවන් තරම් ඩ්‍රොප් එක ආවොත් ගන්න එක ගොඩාක් හොඳකමක් තියෙනවා. මොකද රිස්ක් එක අඩුයි ස්ටොප් ලොස් එක ළඟ නිසා. ඒ වගේම මම මෙතනදී ඔයාලට ක්ලියර් කරන්නම්. දැන් මෙතනදී අපි එන්ට්‍රි එක ගත්තට පස්සේ ස්ටොප් ලොස් එක මෙතන සහ ටේක් ප්‍රොෆිට් එක මේ ලෙවල් එක තියාගෙන ඉන්නවා වගේම මෙන්න මේ ලෙවල් එකෙන්
ස්ටොප් ප්‍රොෆිට් එකක් තියාගන්නවා. මේක මම ඔයාලට පේන විදියට දාන්නම් පින්ක් කරලා. මේ තමයි ස්ටොප් ප්‍රොෆිට් එක. එතකොට අපි මේ ලෙවල් එකෙන් එන්ටර් වුණාට පස්සේ එන්ටර් වුණ ගමන්ම අපි මොකද්ද කරන්න ඕනේ? අපේ wallet එකේ සේෆ් එක ගැන මුලින්ම හිතන්න ඕනේ. එතකොට wallet එක සේෆ් කරගෙන තමයි අපි ඉදිරියට යන්නේ. එතකොට මම දවසේ එතකොට අපි දවසේ ටාගට්ස් ගහන්න කලින් මුලින්ම අපි හිතන්න ඕනේ අපි එන්ට්‍රි එක ගත්තට පස්සේ අපේ wallet එක ආරක්ෂාව ගැන. එතකොට මෙතනදී ඔයා එන්ටර් වුණාම මෙන්න මේ ලෙවල් එකේ තියෙන stop loss එක අනිවාර්යයෙන්ම use කරගන්නවා. ඉතින් මාකට් එක දැන් move වෙලා තියෙනවා මේ ලෙවල් එක තෙක්. මේ වගේ gain එකක් ගන්න දීලා අපි මේ දාපු stop loss එක cancel කරලා එතනට දානවා මෙන්න මේ දාපු stop profit එක. එතකොට මේ ලෙවල් එකේ මේ මූවමන්ට් එක ගද්දි ඒ කියන්නේ මේ දැන් ගත්ත මූවමන්ට් එක ගද්දි මේ ඇවිල්ලා TP3 නේ. එතකොට මේ ලෙවල් එක ගේන් එක ගන්න දීලා අපි මොකද්ද කරන්නේ? ප්‍රොෆිට් එකක් මේ ලෙවල් එකේදී බුක් කර ගන්නවා. මොකද මෙතන මේ චූටියට මේ මොකද්ද මේ හැදිලා තියෙන්නේ? මේ bearish divergence එකක් වගේ පේනවා. එතකොට මෙතනදී අපි ටක් ගාලා කරන්නේ ප්‍රොෆිට් එකක් තව බුක් කර ගන්නවා. ඕවා තමයි ඔයාලා පොඩ්ඩක් මාර්කට් රීඩ් කරන්න ඕන දේවල්. හරි. එතකොට මම මේක අයින් කරලා දෙන්නම් ඔයාලට. මේ කැන්ඩල් බොඩි එකට මේ ඇවිල්ලා කැන්ඩල් විග් එකට. එතකොට මෙතන විග් එකෙත් මෙතනින් ඔයාලට කන්ෆර්ම් කරගන්න පුළුවන් මේකේ ප්‍රොෆිට් බුක් කරන්න ඕනේද කියන එක. එතකොට මෙතන විග් කරලා මාර්කට් එක නැවත ටර්න් වෙන ගමන් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. එතකොට අපි කරන්නේ මෙතනින් ප්‍රොෆිට් එකක් බුක් කරගෙන මේ ලෙවල් එකේ ස්ටොප් ප්‍රොෆිට් එක දාලා තියාගන්නවා. එතකොට මේ ගත්ත ප්‍රොෆිට් එක කෙලින්ම අපේ wallet එකට අපි ඇඩ් කරගෙන ඉවරයි. ස්ටොප් ප්‍රොෆිට් එක ලාස්ට් දාලා මේ ලෙවල් එකේ තියාගෙන ඉන්නවා. මෙතෙන්ට මාකට් එක આવොත් ඔයාට මේ wallet එකට කිසිම හානියක් නැතිව ට්‍රේඩ් එකෙන් ප්‍රොෆිට් එකක් අරන් දීලා ට්‍රේඩ් එක එක්සිට් වෙනවා. මේ ස්ටොප් ලොස් එකත් එක්සිට් එකක් ට්‍රේඩ් එක සහ මේ ස්ටොප් ප්‍රොෆිට් කියන්නේ එක්සිට් ලෙවල් එකක්. එතකොට මෙතනදී අපිට එක්සිට් වුණොත් ලොස් එක එක්සිට් වෙනවා. ස්ටොප් ප්‍රොෆිට් එකේදී අපි එක්සිට් වෙනවා නම් ප්‍රොෆිට් එක ට්‍රේඩ් එක එක්සිට් වෙනවා. ඉතින් හොඳ ප්‍රොෆිට් එක එක්සිට් කරගන්න ඕන නම් මේ වගේ ලෙවල් එකකදී 50% or 75% ට්‍රේඩ් එකෙන් ප්‍රොෆිට් එකක් බුක් කරන්න වෙනවා. එතකොට මෙතනදී ට්‍රේඩ් එකෙන් එක්සිට් වුණොත් මෙතනදි ගත්ත ප්‍රොෆිට් එකත් එක්ක ඔයාගේ ට්‍රේඩ් එක කිසිම හානියක් නැතිව එක්සිට් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ කතාව මේ විදිහට තමයි යන්නේ. එතකොට මේක හරි ලේසි ඔයාලට තනියම වුණත් කරන්න පුළුවන් හරිම පහසු දෙයක්. එතකොට මේවා හරි levels අල්ලගෙන ඔයා මේ විදිහට මාකට් එක රීඩ් කරොත් ඔයාලට තනියම ඇනලයිස් කරන එක මහා ලොකු ගෝල් එකක් නෙවෙයි. හරිම සරලව මේ දේ තනියෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක්. ඉතින් මේ දේවල් මම තනියම ඉගෙන ගත්ත දේවල් මගේ සෙට් එක. මේවා මම කියන්නේ මම කෝස් එකක් කරාට කෝස් එකක් කරපු පළියට මට මේ දේ ලැබුණේ නැහැ. මාකට් එක රීඩ් කරලා මාකට් එකත් එක්කම ඉඳලා එක්ස්පීරියන්ස් එකත් එක්ක තනියම ඇනලයිස් කරලා රීඩ් කරන විදිහක් තමයි සහ ඇනලයිස් කරන විදිහක් තමයි මේ මම හදාගෙන යන්නේ. ඒකනේ මම ඔයාලට කියන්නේ හැම වෙලාවෙම ස්ට්‍රැටජි එක මගේ මමමයි මේක හදාගෙන වැඩ කරන්න කියලා. ඉතින් එතකොට මේක ඇවිල්ලා වෙන කෙනෙක්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මට මේ කතාව ලස්සනට තේරෙනවා. ඒ කියන්නේ මේකේ මම බලාපොරොත්තු වෙන්නේ ගන්න එන්ට්‍රි එක වින් කිරීම පමණයි. එහෙම නැතුව පොතේ තිබුණේ මෙතනින් හැරෙන්න ඕනේ මේ කැන්ඩල් එක මොකක්ද මේක බෙයාරිෂ්ද ඒවා බල හිටියොත් ඔයාට මේක ටිකක් සංකීර්ණ වැඩි වෙනවා. ඒ නිසා ටිකක් සරලව හිතන්න සරලව ඔලුවට දාගන්න මේ කැන්ඩල් එක තියෙන්නේ ඕඩර්ස් කියන එක ඔලුවේ තියාගන්න. මේ හැම කැන්ඩල් එකකම ඕඩර්ස් තියෙන්නේ. ඉතින් මේ ෆුල් කැන්ඩල් එකක් ඔයාට රීඩ් කරගන්න පුළුවන් කියන්නේ එතනින් එහාට අය ඔයාට මේක ඉබේම හදාගන්න පුළුවන් හරි සරල දෙයක්. ඉතින් ඔන්න තාමත් ස්ටොප් ප්‍රොෆිට් එක වැදුනේ නැහැ. දැන් අපි මෙතන මේ ස්ටොප් ප්‍රොෆිට් එක දාලා තියෙනවා කියලා තමයි මම මේකෙන් අදහස් කරේ. ඔයාලට තාම ස්ටොප් ප්‍රොෆිට් එක වැදුනේ නැහැ. නමුත් මෙතන ප්‍රොෆිට් එකක් අරගෙන ට්‍රේඩ් එක නැවත රිවර්ස් වෙලා ආයෙම මාකට් එක මූවමන්ට් එක ගන්න ගමන් තියෙනවා. අපි බලමු මේක කොයි විදිහටද රන් වෙන්නේ කියන එක.
ඒ වගේම මගේ සෙට් එක තව මතක් කිරීම ඔයාගේ ට්‍රේඩින් ජර්නි එක ඔයා ඉදිරියට යද්දී ඔයාගේ වොලට් එකේ බැලන්ස් එක ඔයා පාවිච්චි කරන්න ඕනේ හරිම ඩිසිප්ලින් එකකට අනුව සහ ප්ලෑන් එකකට අනුව. එතකොට මම නම් ඔයගොල්ලෝ දන්නවා මම $5,000 තියාගෙන වොලට් එක පාවිච්චි කරන්න කියන එක. එතකොට මම මගේ වොලට් එකෙන් කවදාවත් ට්‍රේඩ් එකකට 5% විතර යූස් කරන්නේ නැහැ. මම යූස් කරන්නේ 0.5 to 1% or 2% තමයි මගේ වොලට් බැලන්ස් එකෙන් මම එක ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් විදිහට පාවිච්චි කරන්නේ. එතකොට රියල් ට්‍රේඩර් කෙනෙක් විදිහට මම දෙන ඇඩ්වයිස් එක ඔයාලට රියල් ට්‍රේඩර් කෙනෙක් කවදාවත් ලොකුවට මාජින් ජූස් කරන්නෙත් නෑ ලොකු ලිවරේජ්. ඒ කියන්නේ හයි ලිවරේජ් වලට යන්නෙත් නැහැ. ඒ වගේම එයාගේ වොලට් එකේ කියන්නේ මම මංගේ ගැන කතා කරන්නේ මම මගේ වොලට් එකේ ගේන් එක. ඒ කියන්නේ සතිය පතාන්නේ මම ඔයාලට දාන්නේ PNL එක. එතකොට සතියට මගේ ගේන් එක මම 100% 200% බලාපොරොත්තු වෙන්නේ නැහැ. රියල් ට්‍රේඩර් කෙනෙක් නම් ඔයා හරි විදිහට නම් හරි රූල් එකට හරි මෙතඩ් එකට හරි පොයින්ට් එකට නම් ඔයා වැඩ කරන්නේ ඩිසිප්ලින් එක මේන්ටේන් කරගෙන නම් වැඩ කරන්නේ ඔයාගේ ගේන් එක වෙන්න ඕනේ වොලට් එකේ සතියට 10% to 30% අතර රේන්ජ් එක තිබුණා නම් ඒ හොඳටම ඇති. ඊට වඩා වැඩියෙන් කරන අය ඉන්නවනේ. අන්න ඒ අය මම හිතන්නේ ඩිසිප්ලින් එක මේන්ටේන් කරන්නේ නැතිව ටිකක් රිස්ක් එක වැඩියෙන් අරගෙන යන කට්ටිය කියලා. ඉතින් මෙතනදී මම ඕගොල්ලන්ට මතක් කරනවා ඒ වගේ අයගේ වොලට්ස් ගොඩාක් ලොකු පැවැත්මක් නැහැ. ඉතින් වැරදුන තැනක් අහු වුණාම ලොකු ලොස් එකකට යන්න තියෙන ප්‍රගුණතාවය ගොඩාක් වැඩි. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. අනිවාර්යෙන්ම ඔයාගේ වොලට් එකේ ගේන් එක 10%ත් 30%ත් අතර රේන්ජ් එක තියාගෙන යනවා නම් සතියකට මම කියන්නේ මගේ සතියකට ඊටත් වඩා අඩුයි ගොඩාක් මේ කියන්නේ තවත් රිස්ක් එක මැනේජ් කරොත් ඉතින් මට මේ විදිහට යන එක මං හිතනවා ස්ටේබල් එකේ යනවා කියලා. ඉතින් මම ස්ටේබල් විදිහට මගේ වොලට් එක මැනේජ් කරනවා කියලා. ඉතින් ඒ නිසා මම මේ විදිහට තියාගෙන යනවා. සහ මම ඕගොල්ලන්ටත් ප්ලෑන්ස් දීලා තියෙන්නේ අන්න ඒ විදිහට. ඒකයි මම ඔයාලට කියන්නේ මම දීලා තියෙන ප්ලෑන් එකෙන් පිට මාජින් යස් කරන්න එපා සහ ලිවරේජ් යස් කරන්න එපා කියලා. ඉතින් හරි විදිහට හරි රූල් එකට හරි මෙතඩ් එකට වැඩ කරන ඕගොල්ලෝ සහ මම මේ විදිහට තමයි ඉදිරියට යන්නේ. ඉතින් මගේ සෙට් එක ඒ නිසා හර ගොඩාක් ඔය පෙන්නන තරම් සරල මේ සරල නැහැ. කියන්නේ ඕගොල්ලෝ හයි ලිවරේජ් හයි මාජින් යස් කරොත්. ඉතින් ගොඩක් අය හයි මාජින් යස් කරලා තියෙනවා වීඩියෝස් වලත් මම දැකලා තියෙනවා සහ හයි ලිවරේජ් යස් කරලා තියෙනවා. ඒවා හරිම රිස්කි වැඩ. එතකොට ඔයාගේ වොලට් එකට හානි වෙන එක ගොඩාක් වැඩි. ඒ වගේම මගේ සෙට් එක මාජින් එකක් යස් කරනකොට ගොඩක් අය කරන වැරද්දක් මාජින් එක දැන් හිතන්නකො මාජින් එක ඔයාගේ තියෙන්නේ වොලට් එක කියන්නේ කැපිටල් එක ඔයාගේ ෆියුචර්ස් වොලට් එක 200යි කියලා. එතකොට $200 50ක් ඔයාට ට්‍රේඩ් එකකට යූස් කරන්න කවදාවත් බෑ. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක මම ඔයාලට කියවනේ නිවුස් වලට ගොඩක් අය ඒ වගේ වැරදි කරනවා. නිවුස් එකක් ආපු ගමන් මාකට් එක මගේ සෙට් එක ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද මාකට් එක දැන් නිවුස් එකක් මෙන්න මේ වගේ ලෙවල් එකකදී රිලීස් වෙනවා කියමු. අපි දැන් හිතමු මෙන්න මේ ටයිම් එකේ තමයි මාකට් එකට නිවුස් එකක් රිලීස් වෙන්නේ. හරි. ඩේටා රිලීස් වෙනවා. එතකොට අපේ කට්ටිය මෙතනින් මාකට් එක මෙහෙම පම්ප් වෙනවා දැක්ක ගමන්. ඒ කියන්නේ දැන් බුලිෂ් තමයි ඔන්න නිවුස් එක ඇවිත් තියෙන මාකට් එක මේම ඇවිල්ලා මේ වීක් එක අර මෙහෙම අරගෙන මේ යනකොටම අපේ කට්ටිය දැන් නම් බුලිෂ් ඇවිල්ලා තියෙන්නේ බයි වෙනවා කියලා මේ වගේ ලෙවල්ස් වල එන්ට්‍රි එක දානවා. ඊට පස්සේ එකපාර මාකට් මූව්මන්ට් එක ගත්තත් බුලිෂ් නැවිත් තියෙන මේතනදී මේ චුට්ට ගලව ගන්න නැහැ කොහොමත් කට්ටිය. හරිද? ඊට පස්සේ ඊළඟ කැන්ඩල්ස් වල මෙන්න මේ වගේ එකක් ගහපු ගමන් ඉවරයි. ඒකත් මගේ සෙට් එක දැන් මේ වගේ චුට්ටකුත් ඇති මේ මෙතන මේ වීක් එකත් ඇති අපේ කට්ටියගේ වොලට් වොෂ් වෙන්නේ. මෙතනදී $200 වොලට් එකෙන් $100ක්ම දාලා මෙතනින් එන්ට්‍රි එක දා ගන්නවා. හරි? මෙතනින් එන්ට්‍රි එක $100ක් දාලා තමයි එන්ටර් වෙන්නේ. දැන් මේ හරියෙන් හිතන්නකෝ මෙන්න මෙතනින් එන්ට්‍රි එක දානවා ඩොලර්ස් දානවා
100ක්. හරි? 100ක් දාන්න. ඉතින් එතකොට මේ වගේ ලෙවල් එකට යනකොට ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් එනවා. හරි. එහෙම ගැලෙව්වොත් කමක් නැහැ. හැබැයි ඒක රිස්කි වැඩි. මේක මෙහෙම පල්ලෙහාට ආවොත් මේක වොලට් එක වොෂ් වෙනවා. එතකොට මෙතනදී ඔයා ඩොලර් 100ක් දැම්මොත් දැන් හිතන්නකෝ දැන් අපි නිකන් මෙන්න මේ වගේ ලෙවල් එකක බලමු. දැන් ඔයා මෙන්න මේ වගේ ලෙවල් එකට මාකට් එක එන්න දීලා මේ වගේ ලෙවල් එක ඔයා එන්ට්‍රි එක ගන්නවා ගොඩාක් මාය කරන්නේ මේ ගත්ත කැන්ඩල් එකේ උඩම තමයි එන්ට්‍රි එක දාන්නේ. හරි. එතන ඩොලර් 100ක් දැම්මහම ඔයාට මාකට් එක මෙන්න මේ ඇවිත් තියෙන චූටි ඩ්‍රොප් එකේ කෙලින්ම ඔයාගේ වොලට් එක වොෂ් වෙනවා. ඉතින් ඒවා මේවා කරගන්න එපා. එතකොට නිවුස් එකක් ආපු ගමන් මාකට් එකක් මැනිපියුලේෂන් වෙනවා. ඒ කියන්නේ මාකට් මේකර්ස්ලා ඔයාලගේ වොලට්ස් වල තියෙන සල්ලි ටික ගන්නවා. ඒ කියන්නේ ඔයාලගේ වොලට්ස් වල තියෙන ෆන්ඩ්ස් ගන්න මාකට් එක මැනිපියුලේෂන් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාලගේ වොලට් ටික වොෂ් වෙනවා. ඕක තමයි සරලම කතාව. ඒ නිසා නිවුස් එකක් රිලීස් වෙන්න දෙන්න. රිලීස් වුණාට පස්සේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක බලන්න. හරි. ට්‍රෙන්ඩ් එක මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? බුලිෂ්. අපි ගියා අපිට අපි බලන ස්ට්‍රැටජි එකට අනුව කොයින් පෙයා එකක් හෝ ටෝකන් පෙයා එකක් තේරුවා. සෙට් වෙන කොයින් එක හෝ ටෝකන් පෙයා එකට අපි සිලෙක්ට් කරගෙන ගියා. මේ වගේ ඔයා හරිම වගේ ස්ට්‍රැටජි එක මේක නම් හරි මේ විදිහට බැලුවා. සෙට් වෙනවා මේක. මෙතනදී ඔයා එන්ටර් වුණා. ට්‍රේඩ් එක ප්‍රොෆිට් යද්දි ප්‍රොෆිට් ගලවගෙන අයින් වුණා. හරිම සරලයි. ඒ කියන්නේ නෝමල් මාකට් එකේ එන්ට්‍රීස් ගන්න එක. ඒ කියන්නේ මගේ සෙට් එක නිවුස් එකක් රිලීස් වෙන ටයිම් එකට වැඩිය ස්ටේබල් මාකට් එකේ එන්ට්‍රි එකක් ප්ලේස් කරන එක තමයි ගොඩාක්ම හොඳ සහ ගොඩාක්ම සේෆ් වෙන්නේ. හරිද? අර වගේ වෙලාවකට ගොඩාක් මාකට් මේකර්ස්ලා වැඩි. ඉතින් ඒගොල්ලන් සෙල්ලම් කරන වෙලාවට අපි වගේ චුට්ටි හාල් මැස්සෝ ටික උඩු පට්ටම් කරගෙන මාකට් එක දුවනවා. එතකොට ඉතින් ඔයාලට එය වොලට් නැතුව තමයි අඬ ඉන්න වෙන්නේ. ඒ නිසා ඒ වගේ දේවල් වලට යන්නේ නැතුව ඔයාලට පුළුවන් සේෆ් ටයිම් එකේ ඇනලයිස් කරන්න. එතකොට බෙයාරිෂ් මාකට් එකටත් මේ වගේ ලෙවල්ස් වලට ආවහම ඔයාලට කොයින්ස් බලලා මේවා කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම දැන් කියලා දුන්නා ඒතොර ට්‍රෙන්ඩ් එක ඒ විදිහට තමයි හඳුනගන්නේ. ට්‍රෙන්ඩ් එකක් හඳුනගද්දි බලන්න අද තියෙන ටිකක් බයි මාකට් එකක්. මේකෙන් තමයි මම මාකට් එක ඩිසයිඩ් කරන්නේ අද දවස බයිද සෙල්ද කියන එක. මේක ගොඩක් දුරට හෙට අනිද්දා වෙනකොට ආයෙත් බෙයා මාකට් එකේ තියේවි කියලා මම හිතනවා. අපි බලමු මේ ලෙවල්ස් බ්‍රේක් වුණොත් මේ ලෙවල් එකට එනවා. මේ ලෙවල් එක බ්‍රේක් කරන්න නැතුව හැරෙන්න පුළුවන්කම තියෙනවා. මේ ලෙවල් බ්‍රේක් වුණොත් එතනින් එහාට මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ওই විදිහට තමයි වෙන්නේ මගේ සෙට් එක. ඉතින් මාකට් එක හරි සරලව රීඩ් කරන්න. ගොඩාක් ස්ට්‍රැටජිස් පස්සේ යන්න එපා. මම ඔයාලට කියලා තියෙනවා කෝස් එකක් කරන්න. YouTube කෝස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ෆිසිකලි ඔයා ටීචර් කෙනෙක් ගාවට හොස්ට් කෙනෙක් ගාවට ගිහිල්ලා කරන කෝස් එකක් වෙන්න පුළුවන්. මොකක්ම හරි බේසික් ටික ගන්න හොඳ ඔයාට සූට් වෙන හොඳ විදිහේ කෝස් එකක් බලලා ෆලෝ කරන්න. ඒකෙන් ගන්න නොලෙජ් එක අරගෙන මේ මාකට් එකට එන්න. ඇවිල්ලා මෙන්න මේ ලයිව් මාකට් එක රීඩ් කරන්න පුරුදු වෙන්න. මේක ඔයාට පේන මානෙට රීඩ් කරන්න නම් අවුරුදු 2කට වඩා කාලයක් යනවාමයි. ඒක මම ගැරන්ට් කරනවා. එකපාරටම ආපු ගමන් ඔයාට මේ මාකට් එක රීඩ් කරන්න බෑ. සහ ඔයා ඒ අවුරුදු 2ක කාලයේදී ඔයාට ඒක ඒ විදිහට රීඩ් කරන්න පුළුවන් වෙන්න නම් එදිනෙදා ඔයා මේ මාකට් එක රීඩ් කිරීම අනිවාර්යයි. ඒ කියන්නේ මේ මාකට් එකේ මූව්මන්ට් ගන්න එක එදිනෙදා ඩේලි මාකට් එක පොඩි හරි වෙලාවක් දවසට පැයක්වත් වොච් කිරීම අනිවාර්යයි. ඉතින් ඔයවා තමයි මම යූස් කරපු දේවල් මේ මාකට් එකේ මේ විදිහට ඇනලයිස් කරන්න පුරුදු වෙන්න. ඉතින් ඔය විදිහට කරලා තමයි මම මේ අද වෙනකොට මේ විදිහට ලස්සනට ඇනලයිස් කරගෙන පිළිවෙලකට වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් ඔයාලටත් මේ විදිහට ඉගෙන ගන්න පුළුවන් වෙන්න නම් මාකට් එක සරලව ගොඩාක් ලොකු දේවල් ඔලුවට දාගන්නේ නැතිව රීඩ් කරන්න.
UK ඉතින් මගේ සෙට් එක ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ ලයිව් මාකට් එක තමයි ඔයාලට දුන්නේ. ඔන්න ලස්සනට ටේක් ප්‍රොෆිට් මාකට් එක හිට් කරා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මාකට් එක කියවන්නේ මගේ සෙට් එක. ඉතින් ඔයත් ඔන්න මේ විදිහට මාකට් එක රීඩ් කරනවා නම් ඔයාටත් අනිවාර්යෙන්ම මේ මාකට් එකේ මැච් එකක් ගහන එක ඊසි. ඔයාලට පේනවද මම මේක ලයිව් ඔයාලට මේ වීඩියෝ එක කරන අතරතුරේ ඇනලයිස් කරපු ට්‍රේඩ් එක. ඉතින් මේක මම දැම්මේ නැහැ, දාන්න උනේ නැහැ. මොකද මම මේ වීඩියෝ එක කරන ගමන් නිසා. ඉතින් මේක එන්ට්‍රි එකක් දැම්මත් අපි මේ ලෙවල් එකේ එන්ට්‍රි එක දාලා තිබ්බනම් ඔයාලට පේනවා ඇති මේ ස්ටොප් ප්‍රොෆිට් එක වැඩිලම නැහැ. ලස්සනට ට්‍රේඩ් එක TP5 බ්‍රේක් කරලා මේ වෙනකොට ගේන් එක අරන් තියෙනවා එන්ට්‍රි එකේ ඉඳලා 11%කින්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මාකට් එකක් ඇනලයිස් කරන්නේ. ඉතින් හරිම සරලයි මේක. හරි සංකීර්ණ නැහැ මගේ සෙට් එක. ඔයාලට පුළුවන් මේ දේ කරන්න. මේකට ඔයා යෙදෙන්නයි ඕනේ සහ ඔයාගේ ට්‍රස්ට් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔයාව ට්‍රස්ට් කරන්න, ඔයා කරන දේ විශ්වාස කරන්න අනිවාර්යයෙන්ම ඔයාලා හැමෝටම මෙන්න මේ වගේ ලස්සනට ට්‍රේඩ්ස් ඇනලයිස් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේකට අපිට ගියේ මේ ට්‍රේඩ් එක රන් උනේ හරිම පුංචි ටයිම් එකක්. ඔයාලට මේ 1 hour chart එකෙන් බැලුවොත් පැයකවත් කාලයක් රන් වෙලා නැහැ. ඉතින් මේ දවස්වල මතක් කරන්න ඕන දෙයක් තමයි මාකට් එකේ ට්‍රෙන්ඩ් එක කොහොම නමුත් මේ දවස්වල කරන්න ඕනේ ට්‍රෙන්ඩ් එක බලලා ස්කැල්පින් ට්‍රේඩ් ටිකක් ස්විං ට්‍රේඩ්ස් වලට මම නම් යන්නේ නැහැ. වෙනත් අයට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ දවස්වල මම හිතන්නේ ස්කැල්පින් ට්‍රේඩ් ටිකක් වඩාත් හොඳයි. ස්කැල්පින් ට්‍රේඩ් කිව්වහම ඒවා මම මේ විනාඩි 2න් 3න් 5න් එහෙම නෙවෙයි දෙන්නේ. ස්කැල්පින් උනත් දෙන්නේ විනාඩි 15න් උඩ 15 4 hour වගේ අතර charts වල තමයි යන්නේ. ඉතින් ඒකට 5 minutes 15 minutes ඔයා බැලුවා නම් ඇති. ඊටු ඒවා මම බලලා තමයි ඔයාලට දෙන්නේ. ඉතින් පේනවා නේද? live market update සහ live market එකේ analyze තමයි මේ. එතකොට මගේ set එක ගොඩක් අය ඉල්ලලා තිබ්බනේ live analyze එකක් කරන්න. ඒකයි මේකයි කිව්වේ. ඉතින් ඔන්න live analyze කරන්නේ මේ විදියට තමයි. ඉතින් මම වෙලා වැඩ කරන නිසා ඉදිරියටත් තව නොදන්න දේවල් දන්නේ නැහැ කියලා ඒ කියන්නේ පැකිලෙන්නේ නෑ අහන්න, පැකිලෙන්නේ නෑ හොයන්න, නොදන්න දේ ඉගෙන ගන්නවා, ඉගෙන ගනිමින් ඉදිරියට යනවා. ඉතින් මේ විදිහට ඔයත් මාකට් එක රීඩ් කරන්න පුරුදු වෙන්න. ඉතින් එතකොට ඔයාලට දවසක මං වගේම සහ මටත් වඩා වැඩියෙන් ඉදිරියට ලස්සනට මේ මාකට් එක රීඩ් කරන්න ඔයාට පුළුවන් වේවි. එහෙනම් මගේ සෙට් එක අදට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයගොල්ලෝ කැමති නම් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක එකතු කරලා හදන මේ වීඩියෝස් වලට ඔයාලට පුළුවන් දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මගේ සෙට් එක එහෙනම් thank you so much ඔයගොල්ලෝ හැමෝටම ගිහිල්ලා එන්න. මම කලර්